ඇත්තටම මේ පිරිවෙන 1975 දෙසැම්බර් මාසේ පළවෙනිදා ආරම්භ කරන්නේ. ඒ වෙනකොට මේ පිරිවෙනට අවුරුදු 50ක් සම්පූර්ණ වෙන්නේ 2025 වර්ෂයේ දෙසැම්බර් මාසේ පළවෙනිදාට. අපි 2025 වර්ෂයේ මේ 50 වන ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරා. දැන් මේ වෙනකොට ඒ උත්සවය වෙනුවෙන් අපි පූර්ණ සංවිධාන කටයුතු ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම පිරිවෙනේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම මේ උත්සවයට සමගාමීව සිද්ධ කරගෙන යනවා. ඒ අතර පිරිවෙනේ පන්ති කාමර, ඒ වගේම පුස්තකාලය, ඒ වගේම පිරිවෙන් ප්‍රධාන කාර්යාලය, ඒ වගේම තාක්ෂණික උපකරණ සහිත මේ පන්ති කාමර ආදී දේවල් නවීන තාක්ෂණයේ මුසු කරවා ගනිමින් ඒ දේවල් සංවර්ධනය කිරීම කටයුතු මේ වෙනකොට සම්පූර්ණ කරමින් පවතිනවා. ඒ වගේම තමයි පිරිවෙන් ප්‍රධාන ශාලාව විශේෂිත සම්මන්ත්‍රණ ශාලාවක් හැටියට මේ වෙනකොට අංග සම්පූර්ණව සද්ද විකාශන යන්ත්‍ර, ඒ වගේම අසුන් ගන්ට පුටු ආදී දේවල් මේ සියල්ලම අංග සම්පූර්ණ කරමින් මේ වෙනකොට සංවර්ධනය කරමින් පවතිනවා. ඒ වගේම ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් අපි අපේ පිරිවෙන අතීතයේ පිළිබඳව, ඒ වගේම වර්තමානයේ පිළිබඳව කෙටි වාර්තා වැඩසටහනක්, රූපමය වැඩසටහනක් මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඒ වගේම 50 වන ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් අපි අභිනන්දන ගීතයක් මේ වෙනකොට නිර්මාණය කරලා තිබෙනවා. මේ අභිමානවත් 50 වන සංවත්සරය අපි සමරන්නේ. ඇත්තටම මේ උත්සවය අපි සැලසුම් කරන්නේ 2025 වර්ෂයේ ජනවාරි මාසයේ ඉඳලා. මම මේ පිරිවෙනේ පරිවෙනාධිපති හාමුදුරුවෝ හැටියට වැඩම කරන්නේ 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා ඉඳලා. ඉතින් පරිවෙනාධිපති ධූරය මේ පිරිවෙනේ බාරගත් සැනින්ම මට තිබ්බ ලොකුම අභියෝගය තමයි 50 වන සංවත්සරය ස්වර්ණ ජයන්ති උත්සවය සඳහා නායකත්වය ලබා දීම. ඒ නායකත්වය ලබා දීමේදී විශේෂයෙන් මේ පිරිවෙනේ විහාරාධිපති වර්තමාන කෘත්‍යාධිකාරී අපේ ශාස්ත්‍රවේදී කන්තලේ සුමංගල පණ්ඩිත හාමුදුරුවෝ, ඒ වගේම නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී දෙකිඳ සීලවංශ පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළත් වූ ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලයේ විශාල සහයෝගයක් ලබා දෙනවා මේ කටයුතු සිද්ධ කරගන්න. ඒ වගේම තමයි පිරිවෙන් පාලක සභාව, පිරිවෙන් සංවර්ධන සභාව, ඒ වගේම පිරිවෙනේ හිටපු විශ්‍රාමලත් පරිවේනාචාර්ය හිමිවරු, ගුරුවරු මේ සියලු දෙනාම අවශ්‍ය කරන සහයෝගය ඉතාමත් හොඳින් ලබා දෙනවා මේ කාර්යය සිද්ධ කරගන්න. ඒ වගේම ප්‍රදේශයේ ස්වේච්ඡා සමිති සමාගම් ආදී සියලු දෙනාත් පිරිවෙන් විහාරස්ථ දායක සභාව ඇතුළත් වූ මේ සියලු දෙනා මේ කාර්යයන් සාර්ථක කරගන්නට අපිට දායකත්වයේ සහයෝගය ලබා දෙනවා කියන එක බොහොම සතුටින් යුක්තව මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් පිරිවෙනක සංවත්සර උත්සවයක් කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. අපි ඇත්තටම මේ 50 වන සංවත්සර උත්සවයට තවත් වැඩසටහන් කීපයක් එකතු කරලා තිබ්බා. දින 3ක් පුරාවට අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනයක් පවා සංවිධානය කරලා තිබ්බා. නමුත් රට තුල පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ ඇතිවෙච්ච දිට්වා සුලිකුණාටුවත් එක්ක අපි සංවත්සර උත්සවයේ සමහරක් වැඩසටහන් අපි తాවකාලිකව නතර කරන්න තීරණය කරා. ඒ අතර අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය කියන මේ කාරණා දෙක අපි తాවකාලිකව නතර කරලා 50 වන සංවත්සර දින උත්සවයේ පමණයි අපි පවත්වන්නට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රීමත් මහා විහාරීය අනුනායක මාහිමිපාණන් වහන්සේලා උභය විහාරයෙන්ම වැඩම කරවන මේ අවස්ථාවට, ඒ වාගේම ප්‍රදේශයේ පළාතේ සම්භාවනීය පූජනීය මහා සංඝරත්නය වැඩම කරන මේ අවස්ථාවට, ඒ වගේම මේ පිරිවෙනේ අධ්‍යාපනය ලැබලා මේ ලෝකයේ රටේ විවිධ ශාස්ත්‍රයන් වල නියැලෙන විවිධ පිරිස් සහභාගී වෙන මේ අවස්ථාව තමන්ගේ සියසින් දැකගෙන අනාගත මේ පිරිවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන්, දියුණුව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සහයෝගයේ දායකත්වයේ ලබා දෙන්නට සියලු දෙනාටම අපි මේ වෙලාවේ ශාසනාලයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.